ආයුබෝවන් හැම දෙනාටම ඉතිං අද මම වීඩියෝ එකක් කරන්න ආවේ ඇත්තටම විශේෂයෙන්ම මේ මගේ අලුත් channel එක. ඉතිං ඔයාලා හැම දෙනාම පිළිගන්නවා ආදරෙන්. ඉතිං ඇත්තටම මගේ පරණ channel එක මට නැතු වුණා. ඒ ගැන විස්තරයක් කියන්න තමයි ඉතිං ගොඩක් දෙනෙක් ලොකු බලාපොරොත්තු තියාගෙන YouTube videos කරනවා. ඉතින් ගේමක් ගහන්න තමයි හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ඇත්තටම මට වෙච්ච අත්දැකීමක් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මේක ඒ කියන්නේ අලුතෙන් කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි. ඔයා තාම ඔයාගේ channel එක monetize කරලා නැත්නම් ඔයා අලුතෙන් පටන් ගන්න යනවා නම් මේ වැරදි කරන්න එපා. මොකද මම ඒ කියන්නේ මගේ පරණ channel එක දුෂාන් ශ්‍රී ඇත්තටම මාරම කට්ටක් කාලා තමයි ඉතින් ගේමක් ගහගත්තේ. මට channel එක නැති වෙලා කියන්නේ මම විස්තර කියන්නම්. මට subscribe 5100 ගාණක් තිබ්බා. මම දෙවෙනි කියන්නේ දෙපාරක් මොනිටයිස් කරා. මට report එකක් ඇදුණා එකපාරක්. ඊට පස්සේ දෙවෙනි පාර watch hours ටික complete කරගෙන මම මොනිටයිස් කරා. ඊට පස්සේ මට කිසිම මගේ channel එකේ කිසිම copyright එකක් තිබ්බේ නැහැ. නමුත් reuse content issue එක මට ආවා. ඊට පස්සේ මම එයාලා කියනවනේ එයාලා කියන්නේ මොනිටයිස් එක රිජෙක්ට් වුණාට පස්සේ එයාලා ඔප්ෂන් දෙකක් දෙනවා අපිට. ඒකේ අර පළවෙනි ඔප්ෂන් එක තමයි Apple වීඩියෝ එකක් කරන්න ඕන. ඒ කියන්නේ අපි කොහොමද වීඩියෝ කරන්නේ, අපි මොනවාද කොහොමද ඒ දේවල් කරන්නේ කියන එක එයාලට ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඉතින් මම ඒ විදිහට හැමදේම කරා. නමුත් මට මගේ ඒ වීඩියෝ එකත් රිජෙක්ට් වුණා. ප්‍රශ්නේ මොකද මම ඒ කියන්නේ මම ගොඩක් කරන්නේ vlogs. ඒ කියන්නේ travel කරනවා, ඒ වගේම සමහර වෙලඳ ස්ථාන වලට ගිහිල්ලා මම ඒ දේවල් වීඩියෝ කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඒක තමයි මගේ mainly. නමුත් මම සතියකට එකපාරක් හෝ ඊට පස්සේ පෝයට මම ධර්ම දේශනා දානවා. ඉතින් ඒ සම්බන්ධ ඒ වගේම අර සමහර නිවුස් කෑලි මම කපලා කොටලා දානවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි එඩිට් කරලා තමයි දැම්මේ. නමුත් මට කිසිම කොපිරයිට් එකක් මම දැක්කේ නෑ. මට ආවෙත් නෑ කොපිරයිට් issues. ඒ නිසා මම හිතුවා මට මේක අවුලක් නෑ. නමුත් මම ඒක දිගටම කරගෙන ගියා. මගේ ඔරිජිනල් වීඩියෝස් දැම්මා. නමුත් මට ඒක හරියටම ඒ කියන්නේ කොපිරයිට් නැති නිසා මට එහෙම කිසිම මේල් එකක් මට එහෙම මොකුත්ම දැනුවත් උනේ නෑ මම. ඒ නිසා මම දිගටම ඒ වගේ දේවල් ධර්ම දේශනා නිවුස් පොඩි ක්ලිප් දාගෙන ගියා. නමුත් අන්තිමේදී මට සිද්ධ වුණේ මේ මට channel එක දැන් තව ඔප්ෂන් එකක් තියෙනවා මට. ඒ නිසා මට අර දෙවෙනි ස්ටෙප් එකක් තියෙනවා එයාලගේ. ඒක මට දෙසැම්බර් 7 වෙනිදා වෙනකම් මං ඉන්න ඕනේ බලාගෙන. ඊට පස්සේ තමයි channel එක සස්පෙන්ඩ් වෙනවද මොනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. ඉතින් මට තව ඔප්ෂන් එකක් තිබ්බා. ඉතින් ඒ නිසා මම කඩන් වැටුණා ඇත්තට මුලදී. මොකද මිනිස්සු උපරිම ගේමක් ගහනවා, මේකෙන් ගේමක් ගහගන්න. ඉතින් මහන්සි වෙනවා ගොඩක් වීඩියෝ හදන්න, හැම දෙයකටම මහන්සි වෙනවා ගොඩක්. ඉතින් ඒ නිසා තමයි මම මේක ඔයාලට කියන්නේ පුළුවන් තරම් ඔයාලගේම වීඩියෝස් කරන්න, ඔයාලගේ ඔරිජිනල් කරන්න. මොකද අන්තිමේදී නැත්තම් අපිට පසුතැවෙන්න වෙන සිදුවීමක් වෙයි. මොකද අපි දන්නේ නැහැ දැන් ඇත්තටම YouTube එකේ ගොඩාක් rules වැඩි. ඉස්සර වගේ නෙමෙයි rules වැඩි මාරම විදියට. ඉතින් පුළුවන් තරම් ඔයාලගේම තමන්ගේම ඔරිජිනල් කරන්න. අනුන්ගේ කියන කිසිම දෙයක් දාන්න එපා. මොකද මට හොඳ වෙලාවට මම channel දෙකක් කරගෙන ගියා. ඒ නිසා මේක තමයි මගේ අලුත්ම channel එක. මම මේකත් සයිඩ් එකෙන් තියාගෙන මගේ අනිත් channel එක මම කරගෙන ගියා. මේක දුෂාන් ශ්‍රී vlogs කියලා තමයි තියෙන්නේ. ඉතින් හැමෝම subscribe කරන්න, මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඇත්තටම පුළුවන් තරම් තමන්ගේ වීඩියෝ කරන්න, අනුන්ගේව දාන්න මෙපා. ඔයාලට මියුසික් ගන්න පුළුවන්. මම මේක කියන්නේ අලුතෙන් කරන කට්ටියට. මොකද අනිත් කට්ටිය හොඳ ප්‍රොෆෙෂනල් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය හැමදේම දන්නවා. ඉතින් මමත් ඒ දේවල් ඉගෙනගෙන තමයි දැන් මේ කරන්නේ. ඉස්සරත් මම ඉගෙන ගත්තා. නමුත් මට අර කොපිරයිට් තිබ්බේ නැති නිසා මම ඒක දිගටම කරගෙන ගියා. තවත් මම ඉගෙන ගන්නවා. ඔයාලත් ඉගෙන ගන්න YouTube වලින් බලලා ගේමක් ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේක අනිවාර්යෙන් ඔයාලා බලලා තමන්ගේම වීඩියෝ කරන්න. මොකද ඔයාට ෆ්‍රී මියුසික් ගන්න පුළුවන් YouTube එක හරහා.
YouTube ස්ටුඩියෝ එක හරහා ප්‍රී මියුසික් ගන්න පුළුවන්. ඒ නිසා අනුන්ගේ කියන දේවල් කිසිම දෙයක් යොදා ගන්න එපා. පුළුවන් තරම් ඔයාගේ කන්ටෙන්ට් ඔයාගේම ඔරිජිනල් කරන්න. ඔයා මොනවාද උයන දේවල්ද ට්‍රැවල් කරනවද ඔයා මොනවාද කරන්නේ ඒ හැමදේම ඔයාට යම්කිසි ප්‍රශ්නයක් ආවොත් ඔයාට ප්‍රූව් එකක් දෙන්න පුළුවන්. ඔයාට කියන්නේ ඔයාමයි කරන්න කියන එක එයා කට්ටියට දැනුම් දෙන්න පුළුවන් විදිහට ඔයාගේ වීඩියෝස් කරන්න. ඉතින් අනුන්ගේ කියන දේවල් දාන්න මෙපා. මොකද මම මේ කට්ට කෑවා ඒ දුක වින්දා. ඉතින් ඒ වගේ දෙයක් ඔයාලට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සමහර කට්ටියට ඒ රීයුස් කන්ටෙන්ට් ඉෂුව එක ආවට පස්සේ යාලා දැම්මට පස්සේ ඒක සමහර විට ඇප්‍රූවල් වෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ඉතින් දැන් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේ දේවල් වෙනවා සමහර විට. ඒක මේ ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා දානකොට ඒ රීයුස් කන්ටෙන්ට් ඉෂුව එක එනවා. ඒ වගේම ගායිකාමන්ට නළු නිලියන්ට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ගොඩාක් දුරට. ඉතින් එයාලට ඒක ප්‍රූව් කරන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් කරන්න එපා. එහෙනම් ඕක තමයි ඉතින් මට කියන්න ඕන උනේ. ඉතින් හැම දිනාටම ජය වේවා සුබ වේවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. පුළුවන් නම් ඔයාලා YouTube කරනකොට ඔයාලගේ නමින් ඒ කියන්නේ අලුතෙන් ඔයාලා පටන් ගන්නකොට channel දෙකක් මොනවා හරි දෙකක් විදිහට කරගෙන යන්න short video දාගෙන. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට කඩා වැටෙන්න ඕනේ නැහැ. මොකද මටත් ඒ අත්දැකීම වුණ නිසා මං කියන්නේ මට වෙන channel එකක් තිබ්බ නිසා මට ඒකේ subscribe 400 ගාණක් තිබ්බා ඒ වෙනකොටත්. ඉතින් ඒ නිසා මම කඩන් වැටුනේ නැහැ. ඔයාලටත් පුළුවන් නම් ඔයාලා ඔය කරගෙන යන අතරේ මේක ඒ කියන්නේ මගේ අත්දැකීමක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් පුළුවන් නම් ඔයාලගේ වීඩියෝ කරගෙන යන ගමන් තව පොඩිවට channel එකක් තව වෙන නමකින් ඔයාලා කරගෙන යන්න. එතකොට ඔයාලට මොකක්ම හරි මොන වෙලාවක හරි යම් අපිට කියන්න බෑ මොන වෙලේ අපිට ප්‍රශ්නේද කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාට හොඳක් වෙයි. මොකද පුළුවන් නම් ඔයාට දෙකක් කරගෙන ගියොත් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් channel එක නැති වුණොත් හරි මොනවා හරිම දෙයක් අපිට කියන්න දන්නේ නැහැ. මොකක් හරි දෙයක් වුණොත් ඔයාට තව ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා කඩන් වැටෙන්න එපා. ඔයාගේ උපරිමයෙන්ම ඔයා කරන්න උත්සාහ කරන්න. ඔයාලට හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා. ඉතින් කිව්වා වගේම ඔරිජිනල්ම කරන්න ඔයාගේ මියුසික් සල්ලි වලට ගන්න පුළුවන්. ඉතින් අර ඔයා ඉස්සරෝම කරනවා නම් ඉතින් අපිට ආදායමක් එන්නේ නැති නිසා YouTube ස්ටුඩියෝ එක හරහා ඔයාට කොපිරයිට් නැතුව ප්‍රී මියුසික් ගන්න පුළුවන්. ඉතින් ඒක යූස් කරන්න. උපරිමම ඔයාට ගානක් අතර එනකන් ඔයා නෝමලි කරගෙන යන්න. ඉතින් ගොඩාක් මොකද කට්ටක් කන්න ඕනම එකට ගේමක් ගහන්න නම්. ඉතින් හැම දිනාටම නැවතත් ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාට ඔයාගේම හොඳ දේවල් කරගෙන ඉස්සරහට යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක මම හිතන මම කියපු දේවල් ඔයාලට වැදගත් නම් මාව subscribe කරන්න, තව එක්කෙනෙකුට බලන්න, share කරන්න. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම ජය වේවා. ලස්සන වීඩියෝ වලින් නැවතත් හම්බෙමු මේ මගේ අලුත් channel එක. ඉතින් දුෂාන් ශ්‍රී vlogs කියලා තමයි මේක තියෙන්නේ. ඉතින් මගේ පරණ channel එක දුෂාන් ශ්‍රී. ඉතින් ඒක දැනට මම හෝල්ඩ් කරලා තියෙන. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට වීඩියෝස් දාන්න පුළුවන්. නමුත් මම දන්නේ නැහැ දෙසැම්බර් 7 වෙනිදා තමයි මට රීඇප්ලයි කරන්න තියෙන්නේ. නමුත් ඒකටත් පොඩි වීඩියෝස් දාගෙන යනවා. නමුත් මම දන්නේ නැහැ මොනවා වෙයිද කියන එක. ඉතින් ඒ නිසා මම දැනට මේක යූස් කරගෙන යනවා. ඉතින් මට මේකෙන් ගේමක් ගහන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලටත් මටත් අපි හැමෝටම අපේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න හැම දිනාටම ශක්තිය ලැබේවා. ඉතින් ඔයාලටත් ඒ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැම දිනාටම ජය වේවා. ඔයාලගේ බලාපොරොත්තු ඒ විදිහට ඉෂ්ට සිද්ධ වේවා. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.